ඔන්න අද තියෙන්නේ වන් පොට් රයිස් එකක්. අද උයන්න කම්මැලි එළියට යන්නත් ඕනේ. ඒක නිසා මම මෙන්න මේ බත් එක හදාගත්තා. දැන් මාව පේන්නේ බත් එක පේනවා. මේ බත් එකේ කැරට් තියෙනවා, අල තියෙනවා, බටු තියෙනවා, ඔක්කොම දාලා චිකන් ෆ්ලේවර් එකත් ඇඩ් කරලා හදාගත්ත බත් එකක්. ඉතින් මේක ඇත්තටම හදන්න හරිම ලේසි. මම ඔයාලට රෙසිපි එක අරගෙන එන්නම්. අනලා කාලා බලමුද? උනුයි මේක ඇත්තටම. දැන් තමයි උයලා ඉවරුනේ. කොම අනලා මෙන්න මේ කට කාලා බලමු. ෆ්ලේවර්ස් ඔක්කොම ඇඩ් වෙලානේ තියෙන්නේ හරිම රහයි. රහයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම කම්මැලි වෙලාවට නිකන් ඔයාලට හිතන මේ වගේ එකක් හදලා කන්න ඕනේ කියලා ඇත්තටම මාරම රහයි. මේකට තව සැලඩ් එකක් තිබ්බනම් හොඳයි. ඇත්තටම යෝගට් ගෙදර තිබ්බේ නැහැ. ටිකක් ස්වීට් ගතියකුත් තියෙනවා. මම හිතන්නේ මේ බටු වලට වෙන්න ඕනේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මෙන්න මේකට ඔයාලට මම එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.